මම අශෝක. මේ මගේ සෙකන්ඩ් ප්‍රෝග්‍රෑම් එක. අපි මේකෙන් අද බලමු කොහොමද Yahoo ඊමේල් ඇඩ්‍රස් එකක් ක්‍රියේට් කරගන්න කියලා. මුලින්ම අපි මෙන්න මෙතන තියෙන පොඩි අයිකන් එක ක්ලික් කරනවා. Yahoo email කියන අයිකන් එක. Yahoo mail. ඊපස්සේ අපිට මෙතන ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. ඒක අපි මුලින්ම තියෙන්නේ Yahoo ID එකක් අපි ගාව already තියෙනවා නම් ඒක අපිට add කරලා username password add කරලා අපිට check කරන්න පුළුවන් අපේ account එක. ඊට පස්සේ අපි මෙතන පල්ලෙහාට ගියාම පහළට ගියාම එතන තියෙනවා create new account කියලා පොඩි tab එකක්. අපි ඒක click කරනවා. ඒක තමයි අපිට අවශ්‍ය. ඕකේ මේ දැන් තියෙන්නේ අපිට අලුතින් account එක open කරගන්න අපි දෙන්න ඕනේ අපි enter කරන්න ඕන details. අපි බලමු. මේකට මම example එකක් use කරගන්නවා නිකන් මට හිතෙන නමක්. අපි දාමු කමල් කියලා. second name එකටත් කැමති නමක් දාන්න පුළුවන්. මම දානවා එකටත් කමල් කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම ඒකට දානවා මේල්. ඊට පස්සේ බර්ත්ඩේ එක ඔයගොල්ලන්ට කැමති බර්ත්ඩේ එකක් දෙන්න පුළුවන්. කන්ට්‍රි එක කන්ට්‍රි එක මම සිලෙක්ට් කරනවා ශ්‍රී ලංකා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් චෙක් කරගන්න ඔටෝමැටික් චෙක් කරගන්න පුළුවන් වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එක. මම ඒ උනට මම කැමති ඊමේල් ඇඩ්‍රස් එකක් එන්ටර් කරලා බලනවා ඒක වැලිඩ්ද කියලා. ඔයගොල්ලෝ මේක කොහොමද කරන්න කියලා. මම කමල් කියලා ගහලා බලනවා. අපිට ඒක පාවිච්චි කරන්න බෑ. කියන්නේ ඊට ඉස්සෙල්ලා කවුරු හරි කමල් කියන නම යූස් කරලා තියෙනවා. ඒ නිසා අපි ඒකට අමතරව තව මොන හරි characters add කරන්න ඕනේ ඒකට. අපි බලමු. ඕකේ මම මෙතනින් මේ දෙවැනි එක සිලෙක්ට් කරගන්නවා. කමල් 88 80 කියන ඇඩ්‍රස් එක username එක. අපි password එක කැමති එකක් එන්ටර් කරගන්නවා. එතනට ගොඩක් හොඳයි අකුරු කීපයක් එක්කලා ඉලක්කම් කීපයක් දාන්න පුළුවන් නම් password එක වෙනකොට. ඔයගලන්ට කැමති එකක් යොදා ගන්න පුළුවන්. මේකට පාවිච්චි කරන්නේ ඔයගලන්ට password එක හරි username එක හරි අමතක වුණොත් එහෙම ඒක ආයෙත් රීජෙනරේට් කරගන්නේ කොහොමද කියලා ඒක පහසුවක් වෙනවා මේ කොටසෙන්. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට ඔයගොල්ලන්ට කැමති ආන්සර් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලෙහාන් තියෙනවා පොඩි වර්ඩ් එකක් දීලා ඒක ඔයගොල්ලෝ මෙතන ටයිප් කරන්න ඕනේ.
ඕකේ දැන් ඔයගලන්ට පුළුවන් මේ කන්ටිනියු බටන් එක ක්ලික් කරලා ඔයගලන්ගේ ඊමේල් account එක චෙක් කරගන්න. ඕකේ මෙතන ඔයගලන්ගේ ඊමේල් account එක අපි දැන් හදාගත්ත email account එක. Thank you. See you next time.